සතුටක් එක්කලා අපේ ආදරේ සදහට පවතින්නේ දේ දුන්නේ නැගී ආවේ මමයි මද පවන වෙලි ආවේ මමයි කොහොමද ඉතින් ඔයාලට මේ සරත් සමයේ පටන් ගන්න පළවෙනි වැස්ස? ටික ටික මෙහෙට වැස්ස කලින් තිබ්බත් දැන් ටිකටම වැස්ස පටන් අරන් තියෙන්නේ. අද උදේම මට වැඩ නැති වුණත් හස්බන්ඩ් උදේම වැඩට යන නිසා මං උදේම නැගිට්ටා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඒ නිසා අඩුපාඩුවක් තිබ්බත් අනිවාර්යයෙන්ම මට කියන්න හොඳේ. අද ඉතින් උදේට ඕට්ස් කප් කේක් එකකුත් කාලා මම මේ ලෑස්ති වෙන්නේ වැඩට යන්න. අද මට වැඩ තියෙන්නේ පැය 3යි. අපේ ගෙදර ඉඳන් වැඩ කරන තැනට යන්න ට්‍රේන් එකේ පැය 1:00ක් වගේ යනවා. මේ වෙලාවේ නම් වැස්ස ටිකක් පායලා පොඩි ඉරේලියක් ඇටිලයි තියෙන්නේ. ගමම්ම වටේම මිදුමින් පිරීලා හරීම ලස්සනයි. මං අද යන මේ කෝච්චි පෙට්ටියේ මම විතරමයි ඉන්නේ. වෙන කවුරුත්ම නැහැ. මොකද මම වැඩට යන පැත්තේ ගොඩාක් දුරට මිනිස්සු අඩුයි. මොකද ඒ පැත්ත ටිකක් ගම්බද පැත්තක්. ගම්වල ඉන්න ගොඩාක් අය එහෙම වගා කරගෙන ඒ ගම්වලම ජීවත් වෙන නිසා නගරෙට යනවත් ගොඩාක්ම අඩුයි. බලන්නකෝ මේ පැත්තේ හරීම ලස්සනයි නේද? ඔන්න ඉතින් අද වේලාසනින්ම වැඩ හැරුණු නිසා වැස්සේ වුණත් මං තවත් යන්න ආසම තැනකට තමයි මේ ආවේ. අපේ ගෙදරට පහළින් තියෙන ලස්සන මලුයි එළවලුයි තියෙන කඩේ තමයි මේ. බලන්න කොච්චර ලස්සන මල් ගොඩක්ද කියලා. මට නම් මේ මල් ඔක්කොම අරන් යන්න හිතුණා. ඒත් ඉතින් මෙච්චර මල් ගොඩක් ගෙනියන්න කොහෙන්ද සල්ලි? ඒ නිසා මම මෙතනින් තෝරලා එකම පුංචි පැලයක් ගත්තා. නුඹ නිසාවෙන් ඉපේ පිරුණු ආලයෙන් බැඳුනේ යායට පායන පෝදා සඳ තිත බේරෙන පිණිදෝරෙක හිත පාරන මේ මාතුක සැපසේ. මල් එහෙමත් අරගෙන ගෙදර එද්දී ඔන්න ඉතින් ආයෙත් වැස්ස පටන් අරන්. අද ඉතින් දවසම වැස්ස තමයි. මේ වැස්ස කාලෙට ගොඩාක් අය අකමැති වුණත් මම නම් හරියම කැමතියි. උදේට නැගිටින්න කම්මැලි හිතුණත් දවස ගෙවා ගන්න අමාරු වුණත් වැස්ස කියන්නේ හරියම ලස්සන දෙයක්. මං හිතන්නේ ඔයාලත් එහෙම තමයි හිතනවා ඇත්තේ. මම මේ ලෑස්ති වෙන්නේ අපේ රෑකෑම හදාගන්න. අද මම විශේෂිත මොකුත්ම හදන්න ලැහැස්ති වුණේ නෑ. ගෙදර තියෙන පුංචි දේවල් ටිකක් දාලා ඉක්මනින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක් තමයි අද හදාගන්න හදන්නේ. මොකද මම සාමාන්‍යයෙන් දවස් 3-4කට කෑම හදලා තමයි තියන්නේ. ඒත් අද වට වැඩ තිබ්බේ පැය 3ක් වගේ නිසා මං හිතුවා අද රෑ කෑම මම ගෙදර ඇවිල්ලාම හදනවයි කියලා.
ලොකුවට රෑ කෑමට බත් එහෙම කන්නේ නැති වුණත් අද ගෙදර ඉඳපු දවසක් නිසා මට හිතුණා බත් ටිකක් කන්න. तेरे सपनों में नाराज़ी मुझे लगता है कि बात दिल की होती लफ्ज़ों की दो की वासी तुम साथ हो या न हो क्या फर्क है बेदर्द थी जिंदगी बेदर्द කෑමොක්කොම හදලා ඉවර වෙලා මං ආසම හිබිස්කස් ටී එක තමයි මේ හදන්නේ. ඔයාලත් ගොඩාක් කැමති වෙයි මේ ඩ්‍රින්ක් එකට. මං කියනවට එකපාරක් මේ ඩ්‍රින්ක් එක try කරලා බලන්න. මේකෙන් ගොඩාක් benefits තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා try කරලා බලන්න. ඔන්න ඉතින් මගේ රෑ කෑම වේලත් හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ රස බලන වෙලාව. මං කෑමකුත් බෙදාගෙන මේ ලෑස්ති වෙන්නේ රස බලන්න තමයි. මේ තියෙන්නේ සකුරා කාලෙදි මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මේ ඔමත්සුරි උත්සවයකට පාර දෙපැත්තේ සරසලා තිබ්බ විදිහ. මේ කාලෙට වගේම සකුරක් මල් පිපෙන කාලෙටත් මෙහි පරිසරය හරිම ලස්සනයි නේද? මම හිතනවා අද ඔයාලා මගේ වීඩියෝ එක බලලා සතුට වෙන්න ඇති කියලා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්.